Hai, කොහොමද ඔයාලට? ඔන්න ගොඩ දවසකින් අපි අද වීඩියෝ එකක් අරන් එන්න හිතුවා. අපි අද යනවා කැම්පින් සයිට් එකකට. අපි මෙහි කැනඩාවට ඇවිල්ලා යන පළවෙනිම කැම්පින් එක. ඉතින් ඔයගොල්ලොත් එක්ක එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න හිතුවා. අපි යන්නේ අද ගොඩ්රිච් වල තියෙන ප්‍රොවින්ෂල් පාර්ක් එකකට. එතකොට අපි ඉන්න ඔන්ටාරියෝ ප්‍රොවින්ස් එකේ ඉන්නේ අපි. ඒතකොට ඔන්ටාරියෝ අපි ඉන්න හරිය ඉඳන් එකමාර විතර ඩ්‍රයිව් එකක් තියෙනවා. ඉතින් මේ යන්නේ එන ගමන් තියෙන ලස්සන දේවලුත් අරන් එන්න. අපිත් එක්ක එකතු වෙලා ඉන්න දිගට වෙන්න. ඉතින් මෙහෙම තමයි වන්න අපි අත්ති පාර දෙපැත්ත තියෙන්නේ. දැන් අපිට මෙහෙ ස්ප්‍රින්ග් එක හින්දා කට්ටිය මේ අර මොනවාද වගා කරන්න පටන් අරන් තියෙන්නේ. එළියේ ඉන්නවා සත්තු ගේන්න. එතකොට එක එක හිටවල තියෙනවා මොනවද දන්නේ. පරිප්පු වෙන්නද නේ? පරිප්පුවද දන්නේ නැහැ. සමහරවල් මොනවද බඩිරිඟුත් තියෙනවානේ. බඩිරිඟු. අපිට මේ අස්සි හයිවේ එකක් හම් වෙන්නේ නැහැ. නෝමල් රූට් එකේ තමයි අපි යන්නේ. අපි දැන් ගොඩ්රිච් ටවුන් එකට ඇවිල්ලා ඉන්නේ නේ අයියේ. ඇවිල්ලා ඉන්නේ අපි දැන් යනවා මේ ෆයර්වුඩ් හොයාගන්න. ඇතුළට යන්න කලින් ෆයර්වුඩ් ගන්න. ඔය තියෙනවා. වෝල්මාර්ට් එකේ. වෝල්මාර්ට් එකේ තියෙනවද? හරිද? වෝල්මාර්ට් එකට ගිහලා ෆයර්වුඩ් අරන් යන්න තමයි දැන් හදන්නේ. අපිට හම්බුණා මේ ෆයර්වුඩ් වෝල්මාර්ට් එකේ තියෙන මෙතන එකක් ගන්නවා අපි දැන්. දෙකක් ගමු නේ. සමහර පාර්ක් ඇතුළේ ගන්න වෙයි. කොගරත් මෙතනින් අරන් යනවා. ඇතුලෙන් ගන්න තිබ්බ නැත්තම්. අතරන් එමු. ටක් ගාලා අපි දැන් චෙක් ඉන් වෙන්න ඕනේ හරියනම් දෙකට. දැන් දෙක පහ වෙලා විනාඩි 10ක් විතර ගිහිල්ලා ටක් ගාලා අරන් යමුනේ. අපි දැන් ෆයර්වුඩ් එහෙම අරගෙන දැන් යනවා මේ ලොකේෂන් එක තියෙන පැත්තට. හරියනම් අපි දෙක වෙත එතන ඉන්න ඕනේ. ඒ වුණාට පරක් වුණා දැන් 2:20යි. ලස්සන ලොකේෂන් එක. ඔව් මේක ලස්සනයි. චෙක් ඉන් වෙන්න වෙලාව හරක් වෙලා තියෙන ප්‍රශ්න නැහැ. අපිට හෙට දවල් 2 වෙනකන් ඉන්න පුළුවන් නේ. දෙකට තමයි චෙක් අවුට් දෙකට තමයි චෙක් අවුට් වෙන්න තියෙන්නේ. දැන් නම් ආව වැටලා තියෙන්නේ හොඳ වෙලාවට නැත්තම් බය. ඉතින් හැබැයි හුලකින් ඉඳ පොඩ්ඩක් සීතලයි තාම. අවුලද ෂේප් 10 විතරක් තියෙන්නේ නේ. දැන් 10 8යිද? දැන් 10යි 10ට වගේ තියෙනවා ඉතින්. එහෙනම් අපි දැන් එතෙන් ගිහිල්ලා ආයෙ හම්බුමු. මම හිතන්නේ අපි දැන් ලොකේෂන් එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් තමයි කැම්ප් සයිට් එක පටන් ගන්න. පොයින්ට් ෆාම්ස් කියන ප්‍රොවින්ෂල් පාර්ක් එකේ තමයි අද අපි නයිට් එක ස්පෙන්ඩ් කරන්න යන්නේ. කැම්ප් ග්‍රවුන්ඩ් එකේ. මේකේ කැම්ප් ග්‍රවුන්ඩ් දෙකක් තියෙනවා. අපි බුක් කළේ හියුරෝන් සයිට් එක මම හිතන්නේ. අපි බලමු මේ ඔෆිස් එකක් මොකක් හරි ඇතිනේ රිසර්වේෂන් එක කන්ෆර්ම් කරන්න. ඕල් ෆාම් ට්‍රේ. ගස් තියෙන හින්දා අතුල සීතලයි නේ. කවුරු තිබ්බට. ලස්සනයි. ඔව් ලස්සනයි. එතන කැම්ප් එකේ එක පැත්තක් මේ අයිනෙන් තියෙන බීච් එක. සන්සෙට් බීච් එක නේද අහුවෙන්නේ? ඔව් සන්සෙට්. සන්සෙට් බීච් එකට තමයි එක පැත්තක් තියෙන්නේ. මම හිතන්නේ ඇතුලෙන් අපිට ඇක්සස් තියෙනවා මේ බීච් එකට යන්න. අපි බලමු මොනවද හවසට ගිහිල්ලා සන්සෙට් එක බලන්න පුළුවන්. ඒද කියලා ඉඳ සන්සෙට් එකේ දන්නේ අර ක්ලවුඩි. ක්ලවුඩි නැති වෙලා ඉඳ තිබ්බොත් අපි බලමු මේ බලන්න පුළුවන් කියලා.
together? All right, you guys are all checked in. Do you need any directions? Yes. Do you have any map or something? Yeah, so the maps are here. So we're here at the park office. Mm-hmm. You're parked right here. You're gonna go around the back of our office and exit on your right. Okay. Turn left, turn into Huron. Mm-hmm. This is the road you're coming in off of. Mm-hmm. And you're going to 27. හරි දැන් අපි අතුරට ඇවිල්ලා තියෙන්නේ මේ තියෙන කැම්ප් සයිට් දෙක කොල්බෝන් එකයි හියුරොන් එකයි අපි යන්න ඕනේ හියුරොන් එකට දැන්. දැන් අයියා මැප් එක බලාගෙන අමුතු විදිහේ මැප් එකක් බලාගෙන යන්න හදන්නේ. ඒ පැත්තට තියෙන හියුරොන් කියලා දාලා. Huron. හියුරොන් එකේ තමයි අපි අද ඉන්නේ. එයා කිව්වා අපිට ඇතුලෙන් බීච් එකට යන්න පුළුවන් කියලා පයින්. එහෙම නැත්නම් වාහනේ යනවා අපි කැම්ප් සයිට් එකෙන් ආයෙ මෙතෙන්ට ඇවිල්ලා මේ පාරදි කියන්නේ. අපේ ඉස්සෙල්ලාම හම්බෙන තැනින් හැරෙන්න ඕනේ වමට. වමට මේක ස්පීඩ් එක කීයද? මේ කැම්ප් සයිට් එක ඇතුලේ ගොඩාක් රූල්ස් තිබ්බා. අර කවුරු හරි එනවා නම් ඒක රූල්ස් චෙක් කරලා එන්න ඕනේ. මොකද මම දැක්ක නිකන් ස්පීඩ් ලිමිට් එක එක්සීඩ් කළොත් එහෙම මේ ස්ටොප් සයින්ස් වල නැවැත්තුවේ නැත්තම් ලොකු Speed limit ගණන් එක වල ෆයින් කීයද? එක 20ක් වගේ මං හිතන්නේ. මට වැඩි. ඔව් 20ට වගේ තමයි යන්න ඕනේ. ෆයින් එක ගොඩක් ලොකු 150ක් ඒ වගේ ගණන් තිබ්බා. Huron. ඉතින් තමයි හැරෙන්නේ. Huron එකට. ඉතින් ගහන maximum speed එක 20. අතුරට එද්දිම තියෙනවා රේඩියෝ ෆ්‍රී කියලා. ඒ කියන්නේ මේ සයිට් එකම රේඩියෝ ෆ්‍රී. දැන් මේ තියෙන්නේ මේ කන පොඩියට බෝඩ් සයිට් නම්බර් එක ඉස්සරහින් පෙන්නන්නම මේ ඇවිල්ලා කැම්ප් සයිට් වලට ඇතුළට යන පාරවල්. අපේ එක තියෙන කොතනද? අපේ එක තියෙන 27 අපි මෙතෙන්ට ගියාට පස්සේ තමයි මේ අපේ එක ගාවට යන්න තියෙන්නේ. අර අපිට කලින් ගිය කෙනාගේ තන හම්බෙලා යාළුවා ලිස්ට් එක. අපි 27 නේ මෙතන බලන්න මේ ගහලා තියෙනවනේ නම්බර්ස්. මේක තියෙන 1 to 9. 95 to 96. තව ඉස්සරහට යන්න ඕන නැතිනේ. මෙතන තමයි වොෂ්රූම් තියෙන්නේ. වොෂ්රූම් තියෙනවා, ෂවර් තියෙනවා. හොඳට ක්ලීන් එකටම තියෙනවානේ. අපි ගිහිල්ලා බලුවා. එතකොට මේ කැම්ප් සයිට් දෙකෙන් දෙකට වගේ ඈතට වතුරක් තියෙනවානේ ආයේ. වෝටර් ටැප්ස් එහෙම දාලා තිබ්බා. අපි මේ ඔන්ලයින් රිසර්ව් කරද්දී අපිට මේ ළඟ තියෙන ෆැසිලිටි ඔක්කොම පෙන්නනවා. 27 නේ? ඔව් 27. අද මේ 25 වෙනකම් මෙතන තියෙනවා. ඔව්. අතන නේ? 26 to 35 වෙනකම් මෙතන යනවා. කට්ටිය දැනටමත් ඇවිල්ලා යාළගේ සෙටප් එක හදාගෙන දැන් අපිට නේබර්ස්ලා ඉන්නවා වටපිටේ. එතනත් ඉන්නවා ඒගොල්ලන්ගේ සයිට් එකේ. ඒ 33 එකනේ 27 එක මේක ඇතුලේ ඇති. කට්ටිය ඒගොල්ලන්ගේ සෙටප් එක හදාගෙන ඉතින් එන්ජොයි කරනවා. දානවා. මේක 28යි. ආවද? ඔව් මේ තියෙන්නේ අපේ සයිට් එක. 27. මේක තමයි කැම්පින් සයිට් එක. පික්නික් ටේබල් දෙකක් තියෙනවා. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. දැන් මෙතන අපිට ඕන විදිහට arrange කරගන්න ඕනේ. මම හිතන්නේ අපි ටෙන්ට් එක මේ හරිය ගහුවා නම් හරියනේ. සෙවණක් තියෙන හින්දා පොඩ්ඩක්.
නේ මේක මූව් කරන්න බෑ අපිට කොහෙටවත්. මෙතන තමයි තියන්න පුළුවන්. ඉතින් මෙහෙම තමයි තියෙන්නේ අපේ ලොකේෂන් එක. අපි දැන් ඔයගලන්ට පෙන්නන්නම් අපි කොහොමද මෙතන සෙටප් කරගන්නේ කියලා. අපි දැන් බඩු ටික චුට්ට එළියට ගන්නවා. මුලින්ම කැම්ප් මේ ටෙන්ට් එක මෙතන සෙට් කරන්න යන්නේ. ඒත් එක්කම අපි මේ රිසර්ව් කරපු සයිට් එක ඉලෙක්ට්‍රික් සයිට් එකක්. එතකොට අපිට මේ තියෙනවා charging port එකක්. අපිට ඕන දේවල් charge කරගන්න. මේක තියෙන එහා සයිට් එකට අපිට දෙකටම ෂෙයාර්ඩ්. මෙතන තියෙනවා එහා පැත්තකට තියාලා charge කරනවා. අපිට තියෙනවා මේ charging ports දෙකක්. අපි දැන් එතෙන්ට මේ මුලින්ම අපේ power bank එක set කරගන්න ඕනේ. බඩු ටික නමන්ට charge කරගන්න ඕනේ හින්දා ඊට පස්සේ අපි ටෙන්ට් එක ගහන්න පටන් ගන්නවා. ටෙන්ට් එක හදලා ඉවරයි. මෙහෙම තමයි අපේ ටෙන්ට් එක තියෙන්නේ. තව අපි අතුරේ දේවල් ටික කරනවා. චුට්ටක් එළිය අනිත් වල ටිකත් ඉවර කරලා. ඔහොම තමයි දැන් අපි කැම්ප් එක සෙට් කරලා ඉවරයි. අපි ගෙනාවා මේ මොකක්ද අයියේ? ඔය ගහන්න අයියා. කැන්ඩල් එකක් වගේ නේ තියෙන්නේ. ඒක රැට පත්තු කරමු. අපි ඇතුළ කැම්ප් එකේ සෙට් කරලා තියෙන්නේ. හවසට පෙන්නුනේ. හවසට පෙන්වන්න අපි යනවා පොඩ්ඩක් එළියට. අපි දැන් චුට්ටක් ඇවිදින්න යන්න හදන්නේ. රැට අපි බාබිකියු එකක් දානවා. වටේ පොඩ්ඩක් ඇවිදලා බලලා ආයෙ මෙතෙන්ට එනවානේ. දැන් චුට්ට ඉර බහගෙන යන්නේ හදන්නේ. අපි බීච් එකට යන්නත් ඕන. ඊට කලින් අපි බාබිකියු ග්‍රිල් එක සෙට් කරන්න යන්නේ. සෙට් කරලා යනවනේ අයියේ. බාබිකියු ග්‍රිල් එක සෙට් කරලා නේද යන්නේ? ඒක හදන්න තියෙනවානේ. අපි මේ දැන් කැම්ප් එකත් සෙට් කරලා ඉවරයි. මේ සන්සෙට් එක බලන්න කියලා බීච් එක පැත්තට යන්න හදන්නේ. වොකින් පාත් එකක් තියෙනවා. ඒ වුණාට ටිකක් සීතලයි නෑ අයියේ. නෝ. ටිකක් සීතල හින්දා මේ අපි හිතුවා වාහනේ ගිහිල්ලා එතන පාකින් එකක් තියෙනවා. පාක් කරලා බීච් එකේ ඉඳලා සන්සෙට් එක බලලා එන්න. එහෙනම් අපිත් එක්ක යන්න. ඔව් ෆෝන් දෙන්නවා ගිහින්. මේ තියෙන්නේ බීච් එක. ඉස්සරහට යන්න මෙතනින් බීච් එකට යන්න තමයි. අපි මෙහි අර ඔන්ටාරියෝ වල බීච් වටේ තියෙන දෙක තුනකට ගිහින් තියෙනවානේ. තිබ්බට මේ
පැත්තේ තියෙන ටික තමයි අර ලංකාවට චුට්ටක් සමාන වෙන්න පොඩ්ඩක් ලස්සන බීච් වලට තියෙන්නේ. ලංකාව තරම් ලස්සන නේද? ලංකාව තරම් ලස්සන නෑ. මේ අතර ලේක් ඇත්තටම බීච් කියලා කිව්වට. බීච් නෙමෙයි. මේ උනට ටිකක් බීච් එකක් කියලා හිතෙන්න පොඩ්ඩක් තියෙනවා මේ අපි ඉතින් බීච් එකක් කියලා හිතාගෙන යනවා. ඔව් බීච් එකක් කියලා හිතාගෙන යනවා. සෙනඟ ගොඩක් ඉන්නවා මේ සන්සෙට් එක බලන්න ඇවිල්ලා. එකම දේ අද පොඩ්ඩක් සීතලයි. ඉතින් අපි ඒකට ලෑස්තිලා ආවා. කොහේ හරි තැනක් හොයාගෙන සන්සෙට් එක වෙනකන් ඉන්න ඕනේ. මෙහෙ රැල්ල තියනවානේ අපි කලින් ගිය තැන. මේ හැරි ඩොග් බීච් එකනේ. ඔව් මෙතනින් එහා මෙතනින් වම් අත පැත්තේ ටික මෙතන. බීච් එක. මෙතනින් නැද්ද? ඔව්. අපි දැන් ටික කැම්ප් ෆයර් එක සෙට් කරගන්න යන්නේ. සන්සෙට් එක බලලා ආව ගමන් ටක් ගාලා කලුරු වුණා නේද අය? මේ බාබකියු එකත් මෙතන රෙඩි කරගන්නවා. ඊයන්ට අපේ කැම්ප් සයිට් එකත් ලස්සනට හදාගත්තා. සීතලට මේක හොඳට පත්තු කරගන්න ඕනේ ඉක්මනට නැත්තම් හරිම සීතලයි. ඔන්න අපි දැන් ගානට මෙතන සෙටප් කරගෙන අය මේක පත්තු කළා කැම්ප් ෆයර් එකත් ඒකත් හිමීට පත්තු වෙනකම් අපි හදන්නේ දැන් බාබකියු එක සෙට් කරන්නේ අයියේ. ඔව් චාකෝල් ටික දාගෙන ලෑස්ති කරගන්න. චාකෝල් ටික දාගෙන ලෑස්ති කරලා. සීතල පොඩ්ඩක් අඩු වුණාද මන්දා? මේකම සීතල අඩුයි. ගිනිමලේ ටක් ගාලා ඇවිලුණා. රැට හරිම ලස්සනයි. හොඳම දේ අපි දෙන්නටම සිග්නල් නැහැ ෆෝන් වලට. තියෙනද ආවරණ කලාපයෙන් බැහැර වෙලා ඔව් ආවරණ කලාපයෙන් ඔක්කොම බැහැර වෙලා කිසිම සිග්නල් එකක් නැහැ කෝල් එකක්වත් ගන්න කිසිම දෙයකට. ඒ හින්දා අපිට මේක මේ උඩරිම එන්ජොයි කරන්න පුළුවන් අදනේ. ගිනිමලේ දැන් මේ විදිහට තමයි ඇවිලීගෙන එන්නේ. අතරේ බාබකියු එක ලෑස්ති කරනවා. අපි ඔක්කොම මේ චිකන් ඉස්සවනම් වලන් ටික මැරිනේට් කරලා කූලර් එකේ දාගෙන ආවේ. බාබකියු එකත් මෙතන මේ හදන චාකෝල් ටික පත්තු වෙන ගමන් තියෙන්නේ. හමු දැන් තමයි සීතල නැති උනේ. මාර සීතලේ හිටියේ. ඒ අතරේ අපි ගෙනාවා බාබකියු දාන්න චිකනුයි ප්‍රෝන්ස්යි මැරිනේට් කරලා තියෙනවා මෙතන. ගාලික් බ්‍රෙඩ් එකක් ගෙනත් තියෙනවා. තව සොසේජ් එකක් තිබ්බා. සොසේජ් එකක් ගන්න ඕනේ අයියේ. දැන් ඉතින් බාබකියු දාන්න තමයි යන්න අපි දෙන්න. chef
මිනෝගේ බාබකියු එක හැදෙන්න. දැන් සීතල අඩු වුණානේ. අපි සිග්නල් නැති හින්දා අපිට සින්දු මුකුත් දාන්නත් බෑ. අනිත් එක අපි ඉන්න මේ කැම්ප් සයිට් එක රේඩියෝ ෆ්‍රී. ඒ හින්දා කවුරුත් එහෙම සද්ද බද්ද කරන්නේ නැහැ. කුරුල්ලන්ගේ සද්ද තාම ටිකක් ඇහෙනවා. එච්චර තමයි. බාබකියු එක හැදෙන අතරේ මම පෙන්නන්නම් අපේ කහමද ටෙන්ට් එක කියලා. මේක අයියේ 6 person එකක්ද අපි ගත්තේ? 4 person එකක් ගත්තේ. ඒ හින්දා මේ දෙන්නෙක්ට හොඳට ඉඩ තියෙනවා. 3 දෙනෙක්ට වගේ ඉන්න පුළුවන්. අපි ඔක්කොම මේ යටට මේවද මොනවාද බෙඩ් ෂීට් නම් මොනන් දාලා අස්සෙල් හදලා තියෙන්නේ ලයිට් දාලා එහෙම. අද වෙතන තමයි අපි ඉන්නේ. Good morning. Good morning. දැන් වෙලාව කියලායි? දැන් ඇති වෙලාව දැන් වෙලා කී 10ට 10 මාට විතර ඇති. 10 විතර. අපි දැන් චෙට් එකට කලින් තමයි ඇහැරුනේ. ඊයේ ලොකුවට නිින්ද ගියේ නෑනේ. හුලඟයි සීතලයි. මේ හැබැයි අර හුලඟේ සද්දෙත් දෙක හොඳට තිබ්බා. උනට සීතල පොඩක් වැඩිනේ. සීතලත් පොඩක් වැඩි වුණා. පොඩක් නිින්ද ගියේ නෑ. නිින්ද ගියේ නෑ. ඉඳාවිට. කොහොම හරි දැන් අපි මෙතනින් දෙකට කලින් යන්න ඕනේ. චෙක් අවුට් වෙන්න ඕනේ. චෙක් අවුට් දෙකට තියෙන්නේ. ඒ හින්දා අපි මොනවා හරි හදාගෙන කාලා බොරු ටිකස් කරගෙන යන්න තමයි. බීච් එක පැත්තට ගිහිල්ලා. ඔව් බීච් එක පැත්තට ගිහලා හවසේ අදත් සීතලයිනේ. ඔව්. දැන් නිකන් යන ගමන් පොඩ අවුව තියෙන නිසා බලාගෙන තොලව දාලා යනවා. මේ එනම් අපි මොනවා හරි හදාගමු නේ අයියේ. ඔව්. හදාගමු. අපි රයිස් එකක් හදන්න යන්න. රීල් බොට් එක. ඔය යන බොරු ටික අපි ප්‍රීපෙප් කරගෙන ආවා ඕන දේවල් ටික. මේ ටක් ගාලා මේකේ තියලා කලවම් කරලා ගන්න තියෙන්නේ ඊසි රයිස් එකක්. කූල් එකේ තියෙන අපේ බොට් එක ගමු. බලමු අයියා මොකද කරන්නේ කියලා. අය ඇස්ට වෙන දැන් කෑම හදන්න. ඔව්. දීපකින් මොලවන්නේ. අපි දැන් ලිප සෙට් කරලා අපි ලිපට ගෑස් ගෙනවනේ දාන්න. මුලින්ම ලිප සෙට් කරගන්න එපා. ලිප සෙට් කරගෙන අපි ඊට පස්සේ පොඩි රයිස් එකක් හදාගන්න යන්නේ. ඊයේ රාත්‍රිත් අපි බාබකියුනේ කාලා ඉන්නේ. එඳ උදේට රයිස් එකක් කනවනේ. උදේටයි දවල්ටයි දෙකටම අපි එකට කනවද අද? මගේ බොනාගේ කොහොමත් කන්න වෙනවා. හරි. ලිප සෙට් කළා. අපි ගෙදරින් ප්‍රෙප් කරගෙන ආපු ඔක්කොම ටික තියෙනවා මෙතන. අපි සිප්ලොක් බෑග් වල දාගෙන ආවේ ස්ටෝරේජ් කරන්න ඒසි හින්දානේ. මෙතන තියෙනවා අපේ ස්පයිසස් පැක් එක. බලමු. ඕන කරන මොනවාද 3-5 මිරිස් කැලි මිරිස් ලුණු කහ 3-5 උඹලකඩද එමන් කුරුඳුයි කරාපු නැටිත් ඇති උළුහාල් ටිකක් කුරුඳු උළුහාල් ගම්බිරිස් ගම්බිරිස් නෑ මේක තියෙනවා. දැන් අපි යන්න හදන්නේ රයිස් එක හදන්න.
අපි දෙන්න නිකන් ඊයර වින්ටර් එකේ කැම්පින් එකක් කළා කියලා හිතුණා නේද අයියේ? වින්ටර් එකේ කැම්පින් එකක් කළා මේ වගේ. වගේ තමයි. හරි කාලා හම්බ වෙයි. එහෙනම් අපි කාලා හම්බ වෙමු. ඔන්න දැන් අපිට යන්න වෙලාව හරි. අපි ඔක්කොම අස් කරලා අපේ ගෙන ආපු දේවල් කුණු ඔක්කොම අයින් කරලා මෙතන තිබ්බ විදිහටම ලස්සනට ක්ලීන් කරලා දැන් යන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද කියන්නේ ඉතින් අපේ කැම්ප් එක. හොඳයි. අපි ආයි අලුත් වීඩියෝෙන් හම්බ වෙමු. ඔයගොල්ලෝ කැම්පින් ගියා මතක් කරලා ඔක්කොම මේ ගෙන කුණු ගෙන ආපු දේවල් අරන් යන්න පිළිසිඳෝ තියාගන්න. ඉතින් මේ අපි අලුත් වීඩියෝෙන් හම්බ වෙමු. සුබානාගත. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයි හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්.